භාග්‍යතුන් වහන්සේ මේ කරුණු දේශනා කරනකොට මහසෑය හැදිලා නැහැ. මහසෑය හැදෙන්නේ මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩියට පස්සේ. ඒ අපේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු 236කට පස්සේ. එතකොට අනාගතයේ ලංකාව කියන මේ පුංචි රටේ ඉදිවෙන මේ ශ්‍රේෂ්ඨ චෛත්‍යය මේ වගේ මහසෑයක් මේ ලෝකෙ වෙන කොහෙවත් නැහැ. බුද්ධ රාජ්‍යයේ කොහෙවත් නැහැ. එතකොට අපිට තේරෙනවා අපි කොයිතරම් වාසනාවන්තද භාග්‍ය සම්පන්නද කියලා. කෝටි ලක්ෂයක් සක්වලක මෙවන් සෑයක් නැහැ කියලා කියන්නේ. ඒ කියන්නේ මුළු බුද්ධ රාජ්‍යයේම නැහැ කියන එක. නමුත් භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පාන්න ඉස්සරලම සඳහන් කරන කාරණාවක් මේ සංයුත්ත නිකායේ අට කතාවෙමයි සඳහන් කරන්නේ. ලංකාවේ තව බොහෝ විහෙර විහාර තියෙනවා. අති සුවිශේෂී තැන් තියෙනවා. මේ සඳහන් කරන්නේ ස්වර්ණමාලී මහසෑය ගැන විතරයි කියලා. ඒ මහසෑය ළඟට ගිහිල්ලා වැඳලා පුදලා නොයෙක් පින්කම් කරපු අය ගැනත් නෙමෙයි මේ කතා කරන්න කියලා සඳහන් කරනවා. එහෙම කළා නම් කොච්චර ආනිසංසද මේ සඳහන් කරන්නේ අර තියෙන්නේ ස්වර්ණමාලී මහසෑයයි කියලා ඈතින් දැකලා හිත පහදවාගෙන ශ්‍රද්ධාව උපදවාගෙන දෙව්ලොව ඉපදිච්ච අය ගැන නෙමෙයි සදහටම සංසාර සාගරයෙන්ම සමු අරගෙනම ගියපු පිරිසේ සීමාවක් නැහැ කියලායි සඳහන් කරලා. එහෙමනම් වැන්දොත් කොහොමද? පිදුවොත් කොහොමද? හුණු ටිකක් ආලේප කළොත් කොහොමද? අතුපතු ගාලා දැම්මොත් මළුව කොහොමද? ඒ තරම් ආනිසංසයක් තව කොහෙන් ලබන්නද කියන කාරණාව අපිට හිතන්න මෙතන ඉතුරු කරලා තියෙනවා අපේ ප්‍රඥාව මෙහෙවල. ඒ තරම් අප්‍රමාණ ආනිසංස සහිත මේ මහා පූජා වස්තුන් භාග්‍යතුන් වහන්සේගේ අනන්ත අප්‍රමාණ කරුණාව හින්දම අපිට බුදුරජාණන් වහන්සේ දානය කරනවා. ඒක දැනගෙන එයින් ප්‍රයෝජන අරගෙන සසරින් මිදෙන්න යමෙක් කල්පනා කරන්නේ නම් ඔවුන් හැබෑවටම පෙරත් පින් කරගෙන අදත් පින් කරගන්න මෙහෙ ආපුවයි.